ඔයාගේ YouTube වෙබ් එක ඕපන් කරගන්න ඕනේ. දැන් මේ විදිහට ඉන්ටර්ෆේස් එක එනවා. ඊට පස්සේ මෙතන මේ සර්ච් කරන අයිකන් එකට මෙහා පැත්තේ අයිකන් එකක් තියෙනවා. අන්න ඒක ඔබන්න ඕනේ. ඊට පස්සේ add account කියන එක ඔබන්න ඕනේ. ඊට පස්සේ check in info කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලගේ මේ password එක ගන්න තමයි මෙතන තියෙන්නේ. මම මේ විදිහට මේ password එක ගහගෙන ගන්නවා. ඊට පස්සේ ආයෙත් check in info කියලා වැටෙනවා. දැන් මේක load වෙලා යනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට මෙතන තියෙන create account කියන එක ඔබලා for myself කියන එක ඔබන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ first name එකයි surname එකයි ගහන්න ඕනේ මේ විදිහට. මම මගේ නම ගහ ගන්නවා. surname එකත් ගන්න ඕනේ. හරි මම මේ විදිහට ගහගෙන next දෙනවා. ඊට පස්සේ උපන්දිනේ දෙන්න ඕනේ. මේ විදිහට උපන්දිනේ මේ විදිහට මගේ birthday එක ගහගත්තා. ඊට පස්සේ මේ gender කියන එකට යන්න ඕනේ. ස්ත්‍රී නම් female කියන එක දෙන්න ඕනේ. මේ පුරුෂ නම් male කියන එක දෙන්න ඕනේ. මම male කියන එක දෙනවා. ඊට පස්සේ next කරනවා. දැන් ඔයගොල්ලන්ට choose your gmail address. මේ ඔයගොල්ලන්ට හැදිච්ච දෙකක් තියෙනවා. නැත්තම් ඔයාලටම කැමති එකක් මේක හදාගන්න පුළුවන්. මම දෙනවා create your own gmail address කියන එක මම දෙනවා. ඊට පස්සේ මේ create own gmail address කියන එකේ ඔයාලා කැමති gmail එකක් ගහගන්න පුළුවන්. දැන් මම මේ විදිහට මගේ නම ගන්නවා. මේ විදිහට මගේ නම ගන්නවා. හරි ගහලා ඕකේ කරනවා. ඊට පස්සේ ඒක හරි ගියා. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ මෙතන මේ show password. ඒ කියන්නේ ඔයාගේ Gmail එකට ආරක්ෂාවක් සහිතව තියන්න password එකක් අවශ්‍ය වෙනවා. දැන් ඔයගොල්ලන්ට මෙතන password එකක් දෙන්න ඕනේ. මම දැන් මේ විදිහට password එක ගත්තා. ඔයගොල්ලන්ගේ password එකේ අන්තිමේ මේ hashtag එකක් තියන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ විදිහට එන interface එකේ skip කියන එක ඔබන්න. ඊට පස්සේ මේකේ interface එකක් එනවා. ඒකේ next දෙන්න ඕනේ. ඊට පස්සේ මේක යටටම ගිහිල්ලා agree කියන එක ඔබන්න ඕනේ. හරි දැන් මේ විදිහට load වෙනවා. හරි දැන් load වෙලා ඉක්ුණාට පස්සේ ඔයාලා මේ YouTube එකට වැටෙනවා. ඊට පස්සේ ආපහු අර logo එක touch කරලා මේ මෙතන තියෙන accounts වලට යන්න ඕනේ. දැන් ඊට පස්සේ අදමු account එකට ගිහිල්ලා ඒක touch කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ඔයාලා ආපහු your channel කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති නම් මේ මෙතෙන්ට profile picture එකක් දෙන්න පුළුවන්. දැන් මම මෙතන නම එහෙමම තියනවා. ඊට පස්සේ මේ create channel කියන එක ඔබන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට සරලවම කිව්වොත් YouTube channel එකක් තියෙනවා. හරි දැන් ආයෙමත් your channel කියන එකට යන්න ඕනේ. හරි දැන් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ create කියන එකටම යන්න ඕනේ. ඊට පස්සේ upload a video කියන එකට යන්න ඕනේ. දැන් මම මේ විදිහට පොඩි වීඩියෝ කොටසක් දානවා. මේ green screen subscribe button එක. ඊට පස්සේ next කියන එක ඔබනවා. next එකට පස්සේ ඔයගොල්ලන්ගේ title එක ගහන්න තියෙනවා. දැන් මම මේ විදිහට green screen subscribe button කියලා ගන්නවා. මේ විදිහට green screen subscribe button කියලා ගහ ගන්නවා. දැන් මම ඒක මේ විදිහට copy කරගෙන ඊට පස්සේ මේ add description කියන එකට ගිහලා අන්න ඒකම දානවා. හරි දාගෙන ආයෙමත් යනවා. හරි දැන් මේක ඔයගොල්ලෝගේ play මේ
ප්ලේලිස්ට් එකක් තියෙනවා නම් ප්ලේලිස්ට් එකට ඇඩ් කරන්න කියන මේ ඇඩ් ප්ලේලිස්ට් කියන එකට යන්න ඕනේ. මගේ වෙනම ප්ලේලිස්ට් එකක් තාම හැදුවේ නෑනේ. ඒකින්ද මේ next කියන එකට යන්න. ඊට පස්සේ මේ no it's not made for kids කියන එක ඔබන්න මෙතන. ඊට පස්සේ ඒකට යන්න ගිහලා no don't restrict my videos to viewers over 18 කියලා තියෙනවා. අන්න ඒක ඔබන්න. ඊට පස්සේ අප්ලෝඩ් වීඩියෝ කියන එක ඔබන්න. දැන් ඔයගොල්ලෝ මේ විදිහට ලයිබ්‍රරි එකට ගිහිල්ලා your videos කියන එකට යන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට processing වෙලා ඉවරයි. දැන් මේ විදිහට පේනවා ඔයගොල්ලන්ට වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට වීඩියෝ එක අප්ලෝඩ් වෙලා ඉවරයි. දැන් මම මේ ඔක්කොම බැක් වෙනවා. හරි. දැන් මම මේ වීඩියෝ එක නතර කරන්න හදන්නේ. එහෙමනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.